ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. අද අපි ඔයාලට අරගෙන ආවේ ළඟ එන වැලන්ටයින් ඩේ එකට හදාගන්න පුළුවන් හරිම ලස්සන හිඩන් හාර්ට් කේක් රෙසිපියයි. ඉතින් අපි බලමුකෝ මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ලොකු බෝල් එකකට මම පාන් පිටි 275ක් දැම්මා. බේකින් පවුඩර් තේ හැඳි 1යි කාලයි. සීනි ග්‍රෑම් 250යි. දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න තියෙන්නේ. දැන් ඒකට මම බිත්තර 5ක් දාගන්නවා. මේ දාන්නේ බටර් ග්‍රෑම් 250ක්. ඔයාලට මාජරින් දාන්න පුළුවන්. කාමර උෂ්ණත්වයේ දැම්මේ මම වැනිලා තේ හැන්දයි. ආල්මන්ඩ් එසන්ස් තියෙනවා නම් තේ හැඳි භාගයක්. කිරි කෝප්ප කාලක්. දැන් විනාඩි භාගයක් විතර හොඳට බීට් කරගන්න තියෙන්නේ. දැන් මේ වගේ පැතලි හැන්දක් අරගෙන හොඳට අඩියේ තියෙන පිටි ටික උඩට ගන්න. ආයෙත් තප්පර 20ක් 30ක් විතර මම බීට් කරගත්තා. දැන් ආයෙත් හොඳට කලවම් කරලා ගන්න. දැන් අපේ බැටර් එක ලෑස්ති. මම මේ බැටර් එකෙන් කාලක් වගේ වෙන් කරගන්නවා වෙනම බෝල් එකකට. ඒකට මම රතු පාට කලරින් දාගන්නවා. ටිකක් වැඩිපුර දාගන්න. තද පාටක් ගන්න ඕන නිසා. ඒක හොඳට කලවම් කරලා ඒක වෙනම බේක් කරගන්නයි යන්නේ. ඒකට මම ගත්තේ මේ වගේ පැතලි තැටියක් 20යි 20 අඟල් 8යි 8 මේ විදිහට දාලා හොඳට උඩින් තුනී කරලා 175 විනාඩි 20ක් විතර බේක් කරගත්තා මම. දැන් මේක හොඳට නිමෙන්න ඇරලා හාට් හැඩයට කෑලි කපා ගන්න තමයි යන්නේ. මම මේ වගේ කටර් එකක් පාවිච්චි කරන්නේ. ඔයාලට කාඩ්බෝඩ් එකකින් හැඩ කපලත් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සයිස් එකේ ඒවා 9ක් මට කපා ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ හොඳ සොෆ්ට් එකට තියෙනවා කේක් එක. දැන් මේ ටික මැදින් දාලා අපේ කේක් එක හදාගන්නයි යන්නේ. මම ඒකට මේ වගේ ලෝෆ් ටින් එකක් තමයි ගත්තේ. මේ මුළු කේක් එකම කිලෝ 1ක කේක් එකක්. දැන් අපේ ඉතුරු බැටර් එකෙන් භාගයක් මම මේකට දානවා. දාලා තුනී කරලා අපේ හාර්ට්ස් ටික මේ වගේ එකතු කරලා මැදින් හිටවනවා. දැන් ඉතුරු බැටර් එක මම ඒකට උඩින් දාගත්තා. දාලා ආයෙත් 175 පැය භාගයක් විතර බේක් කරගත්තා මම. දැන් උඩින් දාගන්න යන්නේ මේ වගේ හරිම ලේසි අයිසින් එකක්.
ඒකට මම අයිසිං කෝප්ප 3 කාලකට කිරි මේස හැඳි 2-3ක් දාලා තමයි කලවම් කරලා ගත්තේ. මේ වගේ ගානකට ආවම ඇති. කේක් එක රස්නේ පිටින්ම ওই විදිහට දාන්න පුළුවන්. දැන් ඒක හොඳට තුනී කරලා මේ අර ඉතුරු කේක් එක මම චුට්ටක් කුඩු කරගත්ත උඩින් ඉහෙන්න. පාළු පාට නිසා මම පළතුරු ටිකකුත් දාගත්තා. රාස්බෙරි තමයි දාගත්තේ. ඔයාලට කැමති විදිහකට මේක ඩෙකොරේට් කරගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් අපි මේ කේක් එක හදාගත්තා නේද? කපලා බලමුකෝ. මේ විදිහට තමයි අපේ හාර්ට් එක පේන්නේ. ඉතින් හරි ලස්සනට කේක් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලලා අපිට කමෙන්ට් එකක් දෙන්නකෝ. එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් රෙසිපි එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.